තුන්වෙනි කියන්නේ පාසල් පුස්තකාලයක දැනට පවතින ග්‍රන්ථ කළමනාකරණ පද්ධතිය පරිගණකයක්, මොනිටරයක්, යන්ත්‍ර පුවරුවක් සහ මූසිකයක් යොදාගෙන භාවිතා වේ. පොත් බැහැරදීමට අපසු භාර ගැනීමට දැනට ගතවන කාලය අවම කිරීමට පාසල් කළමනාකාරීත්වයට අවශ්‍ය වේ. මෙම අවශ්‍යතාවය පහත කවරක් සඳහා වඩාත් උචිත වේද? හරිද? දැන් අපිට මේකෙන් කියන්නේ පහත මේ තියෙන උපාංග පහෙන් අපිට පුළුවන් කොච්චර ඉක්මනට ඒ කියන්නේ වේගවත්වම මේ දත්ත ආදානය කරගන්න පරිධානය කරන්න පුළුවන්ද කියන එක. දැන් බලන්න පළවෙනි සංඛ්‍යාංක භාවිත කිරීම. සංඛ්‍යාංකයකින් කරන්නේ දැන් අපි අඳපු චිත්‍රයක් ඒ වගේ දෙයක් මේ ඩිජිටල් කරන්නනේ අපි සංඛ්‍යාංක පාවිච්චි කරන්නේ ඒ වගේ දෙයක් ඩිජිටල් කරන්න. හරිද? එතකොට දෙවෙනි කියනවා බාහිර දෘಢ තැටියක් භාවිතා කරනවා. දැන් හાર્ඩ් එකක් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අපි දේවල් මතක තබා ගන්න ඒ වගේ දේවල් වලට. ඒකෝට දැන් හાર્ඩ් එකක් දැම්මම ඇත්තටම අපිට දත්ත ආදාන ප්‍රතිදාන එන්නේ දත්වල ආරක්ෂාව. එහෙම නැත්නම් ඒවට වෛරස් ඇතුල් වෙනවා. ඒවා ගොඩාක් අඩු වෙනවනේ. ඒකට හાર્ඩ් එකෙන් ඉතින් ස්පීඩ් එක අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ ගොඩක් ඉතින් තත්ත්ව නිරෝධතාවය ආරක්ෂාව තමයි බලන්නේ. ඒකට ඒක ගන්නත් බෑ. ඒකට ස්පර්ශක තිරය. ස්පර්ශක තිරයක් සාමාන්‍යයෙන් අපි පොත් බැහැර දීමට බාර ගැනීමට භාවිතා කරන්නේ ඇත්තටම. ඒක පොත් බැහැර දීමට ඒවට නෙමෙයි හදලා දෙන්නේ. එතකොට ස්පර්ශක තිරයක් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. චුම්බක තීරු කියවනය. ඒ කියන්නේ මැග්නටික් ස්ට්‍රිප්. මැග්නටික් ස්ට්‍රිප් එක තමයි අපි අර මේ බැංකු කාඩ් වල තියෙන්නේ. බැංකු කාඩ් වල ATM කාඩ් වල අන්නේ වගේ දේවල් වල තියෙන්නේ චුම්බක ස්ට්‍රිප් එක. එතකොට දැන් ඒවා සාමාන්‍යයෙන් අපි පොත් බැහැර දීමට ඒවට මේකට භාවිත කරන්නේ. ඒවා ඉතින් කිසිම ගමන් තේරෙනවනේ. තීරු ඡේද තාක්ෂණය. බාකෝඩ් එකක් තමයි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බාකෝඩ් එක හදලා තියෙන්නෙම මේ පොත් බැහැර දීමට, ආපසු බාර ගැනීමට ඒ වගේ දේවල් වලට තමයි. ඒකට අපිට උත්තරය ගන්න පුළුවන් 5 කියන තීරු ඡේද තීරණය.